අයිබෝවන් පැත්තකියත් ඇත්ත කියන ටයිමේ සූදානම අධිරු රාත්‍රී 9:30 බවමුණ මම සාරංග පතිරණ මම තිලින් නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල අනවසරයෙන් උතුරේ යුද හමුදා කඳවුරකට ඇතුළු වූයේ නැහැ. විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්. උතුරේ ෆෙඩරල් යෝජනාව නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කරයි. රුපියල් කෝටි 8කට වැඩි වටිනාකමින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග පාකිස්තාන ජාතිකයෙකු කටුනායකදී රේගු දැලේ. ඉන්දීය අගවිනිසුරු කඳුළු සලයි. හරියටම කරගන්න වනිතා වාසනා ලොකු ශක්තිය. මහජන බැංකුවේ වනිතා වාසනා එක්ක ජීවිතේ ජය ගන්න. ලෑන්ඩ්ස් ගෲප් 20 වසරක විශ්වාසයෙන්. තමන් යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා කිලිනොච්චි ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට ඇතුළු වීමට උත්සාහ කළ බවයි. දවසේ පුවත විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු පිරිසක් පසුගිය 16 වෙනිදා කිලිනොච්චි පරවිපංචාන් ප්‍රදේශයේ සංචාරයක නිරත වූයේ ප්‍රදේශවාසීන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. එහිදී ඔවුන් එම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරකට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සාහ දරා ඇති බවට වාර්තා වුණා. ඒක කතාවක් නෑ. බබ ගියේ කිල්ලොච්චර ගියේ තුමානේ කඳුරකට ගියේ නෑ. මම ඉදම් බලන්න ගියා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිසක් කිලිනොච්චියේ යුද හමුදා කඳවුරකට ඇතුළු වීමට උත්සාහ කළත් එහි නිලධාරීන් එය වළක්වා ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇති බවට ඇතමුන් සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත් බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවා. කෙසේ වෙතත් ඉදිරියේදී මෙලෙස දේශපාලඥයින් ඇතුළු පිරිස් යුද හමුදා කඳවුර වෙත පැමිණෙන්නේ නම් ඒ පිළිබඳ පෙර දැනුම් දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිවරයා උතුරු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දුරකථන සංවාදයක නිරත වූ බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීම විපක්ෂ නායකවරයා සම්බන්ධ මෙම සිදුවීම පිළිබඳ අදහස් පළ වුණා. නීතිය මේ ආණ්ඩුවට සම්බන්ධ නැති අයට එක විදියකට ආණ්ඩුවට සම්බන්ධ අයට තව විදියකටත් ක්‍රියාත්මක වෙන බව ක්‍රියාවෙන් ඔප්පු වෙලා තියෙනවා. ඒකත් තමයි විපක්ෂ නායකතුමා බලහත්කාරයෙන් ගජබා කඳවුරට ගිය බවට ඒ කඳවුරේ නිලධාරීන් කිලිනොච්චි පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. පැමිණිල්ල ගැන ප්‍රකාශයක්වත් සටහන් කරගත් බව තාම අපි දන්නේ නැහැ. අප්‍රේල් මාසේ 16 ගිහිල්ලා පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. අද අප්‍රේල් මාසේ 25 දවස් 9ක් ගත වෙලා තියෙනවා. පොලිසිය සම්බන්ධන් මහතා අත්අඩංගුවටගෙන නැත. ඒ නිසා සම්බන්ධන් මහතා අත්අඩංගුවටගෙන ඔබේ අපක්ෂපාතීත්වය රටට පෙන්වන්න කියලා අපි පොලිස්පතිතුමාට ඊයේ යෝජනා කළා. අපි බලමු දැන් එතුමා කොහොම ප්‍රතිචාර දක්වයි. මෙතන මේ අවි ආයුධ අරගෙන කමුදා හඳුරුවට ගහන්න නෙවෙයිනේ ගිහිලා තියෙන්නේ. මම කියන්නේ මින් ඉදිරියට එතුමාට පමණක් නෙවෙයි ඕනම කෙනෙකුට හමුදා කඳවුරකට යන්න ඕන නම් කරුණාකරලා හමුදාපතිට කතා කරන්න. නැත්නම් එතන ඉන්න ප්‍රධානියාට කතා කරලා එතකොට ඊට පස්සේ පහසුකම් සැලසයි. එතුමා දැනුම් දීමකින් තොරව එතනට ගිහිලා තියෙනවා. මේ අතර ෆෙඩරල් පාලනයක් ස්ථාපිත කිරීම සඳහා උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාව පිළිබඳවද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවලදී අදහස් පළ වුණා. මෙවැනි බරපතල යෝජනාවක් සම්මත වී තිබියදී රටේ ජනාධිපතිවරයා අගමැතිවරයා තාම මේ ගැන කිසිම අදහසක් දක්වලා නැහැ. අපි සාමාන්‍යයෙන් දන්නවා රටේ වැදගත් කාරණා අපේ අතිගරු ජනාධිපතිතුමන් දැනගන්නේ පත්තරේ දැම්මම. ඉතින් තමුන්නාන්සලා ලොකු වක්කීමක් තියෙනවා මේක පොඩ්ඩක් පොල් ගෙඩි අකුරෙන් ප්‍රධාන සිරස්තලයේ කරලා පත්තරේ දාන්න. ඒතර ජනාධිපතිතුමා දැනගත්තොත් වහාම ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා. අපි වර්තමාන ජනාධිපතිතුමාට කියනවා ඔබතුමාට කවුරුත් නැහැ කියන කොන්ද තියනවා කියලා පෙන්වන්න උවමනාවක් තියෙනවා නම් උතුරු පළාත් සභාව විසිරුවා හැරලා ජනාධිපති පාලනය යටතට ගන්න. පළාත් සභාවේ මොන පනත්ද ඉදිරිපත් කළා ඒකත් ඡන්දයෙන් සම්මත කළා. ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය නැතුව ඒකට නෛතික බලයක් ලැබෙන්නේ නැහැ. ඕනතරම් පෞද්ගලික යෝජනා දාලා සම්මත කරගන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි එච්චර විශේෂත්වයක් දැක්කිය යුතු නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි ස්ථාවරය තමයි අපි කිසිසේත්ම ෆෙඩරල් ක්‍රමයකට එකඟ නැහැ. ඒ ගැන අපි සාකච්ඡා කරන්න සූදානම්ුත් නැහැ. අපිට තියෙන්නේ අත් වශයෙන්ම 13 වෙනි සංශෝධනයේ දිහා බලලා ඇතැම් බලතල පළාත් සභාවට තාම දීලා නැත්නම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ පහසුකම් සලසලා දෙන්න. සාකච්ඡා කරලා අපි බලමු. ව්‍යවස්ථාවේ තියෙන බලතල
කොහොමද අපි ක්‍රියාත්මක කරන්න පියවර ගත යුත්තේ කියන එක අපිට තීරණය කරන්න පුළුවන්. නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් මෙතන ඇති කරලා තියෙන්නේ. දවසේ පුවත